හායි යාළුවනේ. ඉතින් කොහොමද? අදත් මගේ channel එකේ මේ වීඩියෝ එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ලොකු දෙයක් කරන්න නෙමෙයි. මම ක්‍රියේටිව් මෝඩ් එකේ ඉන්නේ. ක්‍රියේටිව් වර්ල්ඩ් මොකක් හරි මගුලක ඉන්නේ. කොහොම හරි ක්‍රියේටිව්. මගේ ස්කින් එකේ චූටි වෙනසක් කරා. හරිද? අතම කිව්වොත් ඒකෙත් පේන මේ පේනවනේ මම ලස්සන ජැකට් එකක් දාගෙන ඉන්නේ දැන්. ඉස්සර නම් ඉතින් කොණ්ඩෙන් දීද්දි දැන් ඔය හරි දැන් ජැකට් එකක් දාගෙන ඉන්නේ. දැන් පාට ලස්සනයි. මගේ අර නේම් එක වැටලා තියෙන්නේ මොකක්ද නම? කායි කියලා. හරිද? ඉතින් මේ ඒක ගැන හිතන්න බෑ මේකයි උනේ. හරිද? මගේ අතින් මගේ කැරක්ටර්, ඒ කියන්නේ ස්කින් එක ඩිලීට් වුණා. ඉතින් මං ඩිලීට් කරපු මගුලන් නෙමෙයි. මේ මං කියන්නේ විශ්වාසවන්ත හරි අවිශ්වාසවන්ත හරි මොකෙක් හරි සහෝදරයෙක්ට නම් බාල සහෝදරයෙක්ට නම් මේ මයින්ක්‍රාෆ්ට් ගේම් එක අහුවෙන්න තියන්න එපා. ඔය ස්කින් එකක් හදුවා. හරිද? ඉතින් මගේ මල්ලිකාරයා තමයි ඔක ඩිලීට් කරලා දෙන්නේ. උට ඉතින් මන් දුන්නේ නැහැ. ඉතින් නෑ දුන්නා තමයි. ඉතින් ඒක වෙනම කතාවක්. ඌ දන්නේ නැති යටමගල ඔබන්න ගිහින් මම ඉතින් ඩිලීට් කරලා තියෙන්නේ. ඇත්තමයි ඔක ළඟ ඉඳිය නම් එහෙම දෙන්න දෙනවා පොල් කොම්බකින්. ඒක ගැන එච්චර හිතන්න බෑ. ඉතින් ඒ යකා ඒක ඩිලීට් කළා මේ ඉතින් ඒක ගැන එච්චර හිතන්න එපා. හරිද? මම ක්‍රියේටිව් මෝඩ් දාගන්න. ඒකින්ද මේ අර මේ නම තිබ්බ එක්කෙනා තමයි සසලා ගත්තේ. ඒක එච්චර හොඳ නැත්තම් ඒකත් කියන්න. ඒ වගේමයි මම කරගෙන යන සීරීස් එක ඒකේ වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන ගොඩක් දුරට මේ ජර්සිය නැති වෙයි. හරිද? ඒකේ ගොඩක් එපිසෝඩ් ගොඩක් කියන්නේ 2-3ක් එපිසෝඩ් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මේක නැති වෙයි. ජර්සිය දාපු එක. මම මේ සීරීස් ඉක්මනට කරන්නම්. ඒකත් ඉතින් නැවැත්තුවේ හේතුවක් හින්දානේ. හරි ඉතින් මගේ ස්කින් එක ලස්සනයි කියුට් කියන අය දම් පාටින් හાર્ට් එකක් දාගෙන යන්න. කැතයි කියන අය රෝස පාටින් හાર્ට් එකක් දාගෙන යන්න. ඒ වගේමයි හොඳයි කියන අය කියන්නේ මැද වගේ හොඳයි කියන අය රතු පාටින් හાર્ට් එකක් දාගෙන යන්න. හරිද? රතු හරි කහ හරි. හරිද? ඉතින් ඒක අනිවාර්යෙන් දාන්න. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම කමෙන්ට් බලන්න ආසයි කියලා. ඉතින් කමෙන්ට් විතර නෙමෙයි දැනට මට සබ්ස්ක්‍රයිබර්ස්ලා 14ක් ඉන්නවා. අනාගතේ වැඩි වෙයි කියලා ඉතින් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් හරිද? ඉතින් ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. ටටා.